අද බිස්නස් වර්ල්ඩ් එක මෙච්චර වෙනස් වෙන්න මුල පටන් ගත්තේ කොහෙද කියලා දන්නවද? ඒක ආරම්භ වෙන්නේ ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය කියන සරල ජීවන රටාවෙන්. ස්වයං පෝෂිත කියන්නේ තමන්ට අවශ්‍ය හැමදේම තමන්ම නිෂ්පාදනය කරගන්න එක. මේකෙන් අදහස් වෙන්නේ අනිත් අයගෙන් උදව් නොගෙන තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න එක. තමන්ට ඕන කරන දේවල් තමන්ම හදාගන්න එකට අපි කියනවා ඍජු නිෂ්පාදනය කියලා. ඒ කියන්නේ ගෙදර කෙනෙක් තමන්ගේ ගෙවත්තේ එළවලු ටිකක් හදාගන්නවා වගේ දෙයක්. ඍජු නිෂ්පාදනය තුලින් අපිට විශේෂීකරණය කියන දේ හඳුනා ගන්න පුළුවන්. විශේෂීකරණය කියන්නේ තමන්ට තියෙන හැකියාව අනුව එක දෙයක් හෝ ඊට අදාළ දේවල් පමණක් කිරීම. ඒ වගේම අතිරික්ත නිෂ්පාදන හුවමාරු කරගන්න එකත් මේ විශේෂීකරණයත් එක්කම තමයි පටන් ගන්නෙ. දැන් අපි බලමු ව්‍යාපාර විකාශනයේදී මොන වගේ අවස්ථා ආවද කියලා. මුලින්ම ආවේ භාණ්ඩ හුවමාරුව. තමන්ට අතිරික්තයක් වුණු නිෂ්පාදන අනිත් අයට දීලා එයාලා ළඟ තියෙන ඕන කරන දේවල් ගන්න එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. මේ භාණ්ඩ හුවමාරුවේ තිබුණු දුර්වලතා තිබුණු නිසා මුදල් භාවිතය කියන අධීරයට ආවා. මෙතනදී මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් විදියට පාවිච්චි වුණා. මුල් කාලයේදී මුදල් විදියට සිප්පි කටු වගේ දේවල් ඊට පස්සේ ලෝහ කාසි වගේ දේවල් පාවිච්චි වුණා. ඊට පස්සේ ආවා කාර්මික විප්ලවය. මේකෙන් ලොකු කර්මාන්ත ශාලා හැදුනා. ඒ නිසා වෙළඳාම ගොඩක් දියුණු වුණා. ඒ වගේම ඒ දියුණුවත් එක්කම බැංකු, රක්ෂණ, ප්‍රවාහනය වගේ උපකාරක සේවාත් දියුණු වුණා. ඊට පස්සේ අපි ආවා තොරතුරු ආර්ථිකය කියන යුගයට. මේකෙදි තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාර ලෝකෙම පැතිරී ගියා. දැන් අපි ඍජු නිෂ්පාදනය හා වක්‍ර නිෂ්පාදනය අතර තියෙන වෙනස බලමු. ඍජු නිෂ්පාදනය කියන්නේ අපි කලින් කතා කරපු විදිහටම තමන්ගේ පෞද්ගලික භාවිතය සඳහා නිෂ්පාදනය කරන එක. කෙනෙක් ගෙදරක එළවලු වගා කරනවා වගේ. වක්‍ර නිෂ්පාදනය කියන්නේ වෙළඳාම සඳහා නිෂ්පාදනය කරන එක. උදාහරණයක් විදිහට වෙළඳ සැල්වල විකුණන බිත්තර හෝ රස කැවිලි හදන එක. දැන් අපි මුදලේ විකාශනය ගැන තව ටිකක් විස්තර කරගමු. මුදල් භාවිතය ආරම්භයේදී සිප්පි කටු වගේ දේවල් හුවමාරු වුණා. ඊට පස්සේ රන් රිදී වගේ ලෝහ කාසි ආවා. ඊටත් පස්සේ නෝට්ටු මුදල් සහ විද්‍යුත් මුදල් භාවිතයට ආවා. මුදලේ නවතම විකාශනයේ විදිහට අපි ණයපත්, හරපත්, ශුද්‍රපත් වගේ දේවල් දකිනවා. දැන් අපි වෙළඳාම සහ වාණිජ්‍ය අතර තියෙන වෙනසත් බලමු. වෙළඳාම කියන්නේ භාණ්ඩ හා සේවා හුවමාරු කරගන්න එක. වාණිජ්‍ය කියන්නේ මේ වෙළඳාමට උපකාරී වන සේවා. ඒ කියන්නේ ගබඩාකරණය, sannivedanaය වගේ දේවල්. ව්‍යාපාරවලට තියෙන මේ උපකාරක සේවා අතර බැංකු සේවා, රක්ෂණය, ප්‍රවාහනය, sannivedanaය සහ ගබඩාකරණය අයිති වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා විද්‍යුත් වාණිජ්‍ය ගැන. මේ කියන්නේ අන්තර්ජාලය හරහා වෙළඳාම කළමනාකරණය කරන එක. උදාහරණයක් විදිහට Amazon හෝ eBay වගේ තැන්වලින් භාණ්ඩ ඇනවුම් කරන එක. නැත්තම් බැංකු ගිණුම් හරහා වෛද්‍ය චැනල් කරන එකත් මේකට අයිති වෙනවා. විද්‍යුත් වාණිජය වර්තමානයේ මෙච්චර ප්‍රචලිත වෙන්න හේතු ගොඩක් තියෙනවා. ඒ අතර වෙළඳාම වේගවත් වීම, පිරිවැය අඩුවීම ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම ලෝක ව්‍යාප්ත වෙළඳ පොළක් පැවතීම, පාරිභෝගිකයන්ගේ කාලයත් ශක්තියත් ඉතිරිවීමත් වැදගත් හේතු. අවසාන වශයෙන් අපි වර්තමානයේ තියෙන ප්‍රධාන ව්‍යාපාර ප්‍රවණතා ගැන කතා කරමු. ඒ අතර ගෝලීයකරණය, විද්‍යුත් ව්‍යාපාරය, පරිසර හිතකාමී ක්‍රියාමාර්ග, සමාජ වගකීම් පිළිබඳ උනන්දුව සහ විද්‍යුත් මුදල් භාවිතය ප්‍රධාන වෙනවා. ඉතින් අද අපි කතා කළේ ව්‍යාපාර විකාශනය, ස්වයං පෝෂිත අර්ථ ක්‍රමය, භාණ්ඩ හුවමාරුව, මුදල් භාවිතය, කාර්මික විප්ලවය, තොරතුරු ආර්ථිකය, ඍජු හා වක්‍ර නිෂ්පාදන, මුදලේ විකාශනය, වෙළඳාම හා වාණිජ්‍ය අතර වෙනස, උපකාරක සේවා, විද්‍යුත් වාණිජ්‍ය සහ වර්තමාන ව්‍යාපාර ප්‍රවණතා ගැන.